කාලෙකින් අපි ඩුබායි වල වීඩියෝ එකක් අරගෙන හිටුවා. මොකද ඩුබායි වලට දැන් බිට් එක පටන් ගන්නවා ටිකට් එක. අපි මේ බෝට් රයිඩ් එකක් කරන් තමයි ඉන්නේ අල්සීෆ් වලට. අපේ බෝට් එක තාම නැහැ. අපි ඉන්නේ ගේට් නම්බර් 8 එකේ. අල්සීෆ් වලට තමයි ඕල් ඩුබායි කියලා තියෙනවා. අපි ගිහිල්ලාම බලමු. හායි යාළුවනේ. අපි අද වීඩියෝ එකක් අරගෙන ඉන්නේ ගොඩක් කාලයකට පස්සේ. ඇත්තට මේ වීඩියෝ එකක් කරේ නොවැම්බර් මාසේ දෙවෙනි සතියේ වගේ තමයි. ඒත් ඊට පස්සේ ලංකාවේ ඇති වෙච්ච කාලගුණික විපර්යාසයත් එක්ක අපිට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න හිතුනේ නැහැ. ඇත්තටම මේ විවසනයේ මියගිය සියලු දෙනාටම අපගේ ශෝකය ප්‍රකාශ කරන්න කැමතියි. ඇත්තටම අපි පිට රටක හිටියත් ඒ සතියේ දවස් කිහිපය ගෙවුනේ ලංකාව එක්කම තමයි. අපි ටීවී එකේ YouTube එකේ ඔක්කොම බැලුවේ සහන කටයුතු මිනිස්සු ගලවා ගන්න විදිය. ඇත්තටම අපි රටක් විදියට පුදුම එකමුතුකමකින් මේ විවේචනයෙන් ගොඩ එන්න උත්සාහ දරන වෙලාවක ඒ සියලු අපහසුතාවයන්ටපත් වූවන්ට අපි ඇත්තට මේ වෙලේ ආශිර්වාද කරනවා. ඔය වැටිච්ච හැම කෙනෙක්ටම ඊට වඩා දසදහස් ගුණයක් ශක්තිය ධෛර්යය ලැබිලා ජීවිත ජය ගන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ප්‍රාර්ථනා කරනවා මින් මතුවට අප ලංකාවට මෙවන් විපත් අත්වෙන්න එපා කියලා. අල්සීෆ් වලට කීප ආකාරයකින්ම එන්න පුළුවන්. අපි බනියස් ස්ක්වා මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බැහැලා අල්සබ්කා මරීන් ට්‍රාන්ස්පෝර්ට් ස්ටේෂන් එකට තමයි එන්න තියෙන්නේ. මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉඳලා පයින් යන දුරින් තමයි තියෙන්නේ. එතනින් තමයි අල්සීෆ් වලට බෝට් එක අපි ගත්තේ. ඇත්තටම මෙතන ඉඳන් හරිම චූටි දුරක් තමයි යන්න තියෙන්නේ. එක්කෙනෙකුට දිරාම් 2ක් වගේ පොඩි ගාණක් තමයි කැපෙන්නේ. කන්වර් වෙන්න පටන් ගත්ත කියලා දැන් තමයි මේක ආලෝකමත් වෙලා ලස්සන වෙලා එන්නේ. අපි බලමු මේක ඇත්තටම ඊට දකින්න ආපෙලෙන් දකින්න ලැබුණේ පරණ ගොඩනැගිලි කියන්නේ දුබායි වල සංස්කෘතිය රැකෙන විදිහට කරපු දේවල් ටිකක් තමයි තියෙන්නේ. කඩසාප්පු ආදී සියල්ලක්ම තියෙනවා. ඒ වගේම world famous branded shops මෙහි classic look එකට ගැලපෙන විදිහට තමයි හදලා තියෙන්නේ. මේක දවුලක් නෙමෙයි දුබායි වල පරණ බෙරේ. මේ තඩි කඹය මේ වෙලාවට ලොකු සෙනගක් නැහැ මෙතනට ඇවිල්ලා. ඒ නිසා තමයි අපිට මේ නිදහසක් වගේ ඔයගොල්ලන්ට පේන්නේ නැති. මට තේරෙන විදිහට අතට මෙතන තියෙන ඩුබායි වල ඉතිහාසය. ඉතිහාසය ගැන ඩුබායි ගැන අපිට දැනගන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද ඒගොල්ලන්ගේ ගෘහ නිර්මාණ ශිල්පය नहीं kapal berdeka kapalnya lah setelah ini ada besar kapal ඇවිදින්න කම්මැලි නම් අර වාහනවල හොඳක් පුළුවන්. ඇවිදින්න බැරි අයට අපිට තාම දෙයින් කියලා ඇවිදින්න පුළුවන්. මේ ලිෆ්ට් එකත් ඇන්ටික් ලිෆ්ට් එකක් තියෙනවා අපිට යන්න කලින්. බබා මොකද කරන්න හදන්නේ? ටයිප් කරනවද? හොඳයි හොඳයි. ආහා කාටද කෝල් කරන්නේ? පරිස්සම නෑ. රැට තමයි ලස්සන. රැට ඔය ලයිට් දාන්න ලස්සනයිනේ කොහොමද? ගොඩක් මේ සංචාරකයෝ තමයි ඉන්නේ. කියන්නේ මේ ඩුබායි වල අපි වගේ මේ රෙසිඩෙන්සිස් වලින් ඉන්න අයට වඩා ගොඩක්ම ට්‍රැවල් කරන ෆොරිනර්ස්ලා තමයි අපිට දැක ගන්න හම්බ වෙන්නේ. ඩුබායි ඉම්බෝ ඇන්ටික් බොට් එකක් තමයි තියෙන්නේ ඔක්කොම.
ඩුබායි චොකලට් තියෙනවලු. ඩියරෝ කොහමද අල්සීෆ් වල අපේ ට්‍රැවල් කරපේ ඉවර කරලා අපි දැන් අපේ බෝට් එක යනකම් තමයි ඉන්නේ. අපේ බෝට් එක තව විනාඩි 3කින් තමයි තියෙන්නේ. හඳුරක් නැහැ යන්න තියෙන්නේ. අල්සීෆ් ඇත්තටම හොඳයි. ඩුබායි අපිට පරණ ඩුබායි වල තිබ්බ ගොඩක් දේවල් කියන ගොඩනැගිලි තමයි කියපෙන්න තියෙන්නේ. ගොඩනැගිලි ඒගොල්ලන්ගේ පරණ සංස්කෘතිය විදහා දක්වන දේවල් තමයි ගොඩක් තියෙන්නේ. ටුවරිස්ට්ලා තමයි ගොඩක් වෙලා හිටියේ. හොඳයි අපිත් ඔයගලට ආරාධනා කරනවා ඔයගොල්ලෝ ඩුබායි ඉන්නවා නම් ඉස්සරහට නිවාඩු දවස් එනවා. ඇවිල්ලා පොඩ්ඩක් හදට ඇත්තනම හිත නිදහස් කරගන්න පුළුවන් දන වැඩි සද්දයක්වත් යන්නේ නැහැ. හරිම කාම් ප්ලේස් එකක්. ඔයගලන්ට එන්න කියලා ආරාධනා කරනවා. ගොඩක් ස්තුතියි අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට. හැමෝටම ජය වේවා.